එකපියපනහක් කියන්නේ සාමාන්‍ය මාන ගන්නවා ආණ්ඩුවක් තියෙන අවුරුදු 5කට. අවුරුදු 5 කියන්නේ දින 1825. දින 1825 තාම අපි ධනකාන්න රටවල් ආණ්ඩුවක්. තාම දින 150ක් ගෙවුවේ නැහැ. හැබැයි මේ දින 150ක උතුරේ දකුණේ නැදෙහින මස්නාහිර ප්‍රදේශවල ජීවත් වෙන සිහල ගමිල මුස්ලිම් වර්ග මැනේ හින්දු බෞද්ධ කතෝලික ඉස්ලාම් මේ හැමදෙනාම සතුටු වෙනවා අපි ගහපු කතරේක හැමදෙනාටම සතුටු වෙන්න පුළුවන් කතරයක් ගහලා තියෙනවා මේ දින 150ක ලංකාවේ දෙවන්ත ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා අපි ප්‍රධාන ඒකම් සමුද්‍රයේ සම්පත්තිය සාකච්ඡා කරා අපි ගාල්ල දිස්ත්‍රික්කයේ හැටියට විශාල සංවර්ධන ව්‍යාපෘති ගොඩකට අත ගහලා තියෙන්නේ මේ අයවැයෙන් හැම කෙනාටම විශාල සහන ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ පළවෙනි වතාවට ගමේ පාර හදන්න, බෝක්කුව හදන්න, ඉස්කෝලේ හදන්න, කර්මාන්තශාලා හදන්න සංවර්ධන වැඩ සඳහා පමණක් බිලියන 1400ක් කෝටි 1,40,000ක් වෙන් කරලා තියෙනවා. හෙට අනිත් ඔයාලගේ ප්‍රදේශ වලට ඒ සල්ලි එනවා. ඒ සල්ලි එනකොට හැමදෙනාටම මේ සල්ලි ටික බෙදෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ සංවර්ධන ව්‍යාපෘති ටික ක්‍රියාත්මක කරනකොට ලංකාවේ දැවැන්ත පිම්මක් අපිට පනින්න පුළුවන්. අපි ඇත්තටම අද කනගාටු වෙනවා. මේ ප්‍රාදේශ සභාවේ බලය මේට කලින් අපේ අම්මලා තාත්තලා නිලට දුන්නා. කොළට දුන්නා. පළාත් සභාවේ බලය නිලට දුන්නා. කොළට දුන්නා. පාර්ලිමේන්තුවේ බලය නිලට දුන්නා. කොළට දුන්නා. ටිකක් නෙමෙයි අවුරුදු 76ක් දුන්නා. මේ දවස් ටිකේ අපිට දවල්ට රැයට දුරකථනට ස්පාසුවක් නැහැ. මොකද්ද කියන්නේ? අනේ මන්ත්‍රීතුමා වතුර දවස් 2ක් කපලා. අනේ මන්ත්‍රීතුමා ඇමතිතුමා වතුර දවස් 3ක් කපලා. වතුර ටිකක් නැහැ, නාගන්න විදියක් නැහැ, බොන්න විදියක් නැහැ. අර කාන්තාර තියෙන ලෝකයේ වෙන රටවල් දින 365ම පැය 24ම වතුර දෙනවා. අපේ මේ එහා පැත්තෙන් ගලාගෙන මහා ගංගාවක් ගලාගෙන මුහුදට යනවා. ඒ වතුර ටික පිරිසුදු කරලා මේ තියෙන ගින්තොටට උක්වත්තර දෙන්න මේ පාලකයන්ට මෙච්චර කල් බැරි වුණා. අද උදේ අපි සාකච්ඡාවක් කළා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. අපිට පටන් ගන්න වෙලා තියෙන බිඳුවෙන් කුණු ටික දාන්න තැනක් නැහැ, ගෙනියන්නේ නැහැ. කානුව හදන්නේ නැහැ. වතුර ටික බොන්නේ නැහැ. අපිට පටන් ගන්න වෙලා තියෙන බිඳුවෙන් මේ මාසේ 30 වෙනිදා අපි නාගරික සංවර්ධන ඇමති සහෝදරයත් එක්ක අපි ඇමතුමත් එක්ක සාකච්ඡාවක් දාගත්ත ජල සම්පාදන මණ්ඩලයේ මේ ගාල්ලට අඛණ්ඩව ජලය ටික ලබා දෙන්න. අඛණ්ඩව ජලය ටික ලබා දෙන්න. කිසිල්දේ ආයනෝ අපකල ජල සම්පාදනාකාරයට අපි සාකච්ඡාවක් තියලා එතුමට අවධානය කළ මේ ජලය ටික ලබා දෙන්න. පටන් ගන්න වෙලා තියෙන එතනින් අවුරුදු 76ක් කතරේ ගහුවා බොන්න වතුර ටික නැහැ. අවුරුදු 76ක් කතරේ ගහුවා කුණු වලට උත්තරයක් නැහැ. මේ ප්‍රදේශයේ කුණ්ඩේ ගිහිල්ලා කොහෙද? අර වැකුණු කොට කොට ගන්න. පැත්ත පළාතේ මිනිස්සුන්ට ඉන්න බෑ. නිසා මේ ප්‍රාදේශ සභාව නිලට දුන්නට කොල්ලට දුන්නට ගමේ අපේ ප්‍රශ්න ටික විසඳලා නැහැ. හැබැයි දැන් දන්නවා ආණ්ඩුව දීලා ඔයාලා මාස 4ක් යනකොට හැම අතින්ම සතුටින් ඉන්නවා. ජාති වේද නැති ආණ්ඩුවක්, වර්ග වේද නැති ආණ්ඩුවක්, හැමතෙම සලකන ආණ්ඩුවක්, හැමතෙම සහනාධාර දෙන ආණ්ඩුවක්, ආදර්ශ දෙන පාලනයක්. මේ හැමකින්ම ඔයාලා සතුටු වෙලා ඉන්නේ. කියන්නේ එහෙම සතුටු වෙච්ච එකේ මේ බලය අපිට තාම බලය හරියට ලැබිලා නැහැ. ලංකාවේ ඉන්න മന്ത്രിවරු 9000කට වඩා, රාජ්‍ය සභාවේ ඉන්න 8327ක්, පළාත් සභාවේ ඉන්න 456ක්, පාර්ලිමේන්තුවේ ඉන්න 225ක්, മന്ത്രിවරු 9000කින් අපිට ඉන්නේ පාර්ලිමේන්තුව 159යි, LPG 15යි, 174යි. 9000කින් 174යි. තාම බලය අපිට ඉන්න නැහැ. මේ ගම්බින්වල වාලක සමීපම മന്ത്രിවරේ තමයි ගමේ ඉන්න മന്ത്രി. යාට තමයි මේ ගමේ තියෙන දේවල් කියන්න පුළුවන්. යාට තමයි ගමේ තියෙන දේවල් දැනෙන්නේ. ඒක නිසා දැන් මාලිමාවට රට දීපු වගේම රටේ ජනාධිපතිවරයා මාලිමාවෙන් හදපු වගේම අන්නේ හොඳ ගමන ගමටත් යන්න, ගමේ පාරවල් ටික හදාගන්න, බෝම්බු ටික හදාගන්න, දැඩිකසල ටික ඉවත් කරගන්න, දරුවන පෙරපාසල හදාගන්න,
රෝහල් පද්ධතිය හදාගන්න, වීදි ලාම්පු ටික දාගන්න, ආදාහනාගාර ටික හදාගන්න, සුසාන භූමි ටික හදාගන්න. මේ වගේ වැඩ ගොඩක් තියෙනවා ප්‍රාදේශ සභාවට. ඒකින්ද අපි හිතනවා සැකයක් නැහැ. 6 වෙනිදා ඡන්දය තියලා හැන්දෑවේ ඡන්ද පොලේම ගණන් කළා 7-8 වෙනකොට ප්‍රතිඵල කියනකොට බෝපපෝට්ටල ප්‍රාදේශ සභාව ඉහළින්ම මාලිමාව ග්‍රහණය කරනවා. ඒකේ සැකයක් නැහැ. අන්න එතකොට අපේ ගමේ ඉන්න අපේ සහෝදරයා අනිවාර්යයෙන්ම ප්‍රාදේශ සභාවට යවන්න ඕන. ඒක තමයි අපේ ඉලක්කය. ඉතින් මේ ගමෙන් අපි දන්නෝ ඕන තරම් අපි ප්‍රාදේශ සභාවට යවුවා. අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම මීට කලින් අපේ හුසේන් ගරු සභාපතිතුමා හිටියා. එතුමාට කරුත්වයක් ඇට මතක් කරන්න ඕන. එතුමා ගාව ජාති ભેද ආගම් ભેද තිබුණේ නැහැ. දෙවන්ත වැඩ කොටසක් කළා. අපේ මුස්ලිම් සභාපතිවරේ එතුමා දෙවන්ත වැඩ කොටසක් කළා පිළිගන්නවා. හැබැයි ඊට පස්සේ මොනවත් මේ ප්‍රදේශෙට උනේ නැහැ. ඔයාලා දන්නවා. යන්නේ වෙච්ච නැති වැඩ ටික කරගන්න මේ ප්‍රාදේශ සභාවේ බලය විශාල වැඩ කොටසකට අපි අත ගහලා තියෙන්නේ. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන අපි දෙවන්ත වැඩ කොටසක් කළා. අපි 5000 විතර මහා දෙවන්ත ශ්‍රමදානයකින් මේ ටික සුද්ධ කරා. අපි ප්‍රධාන ලේකම්තුමත් එක්ක දකුණේ තියෙන හැම බිම්මංගලක්ම වවන්න අවුරුදු 5ක් යනකොට මේ එකම මුඩු බිම්මක්ම තියෙන්න දෙන්න බෑ කියලා දෙවන්ත වගා සංග්‍රාමයක් කරන්න දැන් අපි දකුණු පළාත් සභාවත් එක්ක එකතු වෙලා ලොකු වැඩසටහනක් යනවා. ඒක නිසා මේ වැඩසටහන අවුරුදු 5ක් යනකොට මම හිතන්නේ විපක්ෂයක් ලංකාවේ විතර වෙන්නේ නැහැ. අද ගමට ගියාට පස්සේ සජිත් මහත්තයා ගමේ නැහැ. මහින්ද මහත්තයලා නැහැ. රණේ මහත්තයලා නැහැ. ගමට එන්න විදියක් නැහැ. කියන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක කඩිලා බින්දලා විනාශ වෙච්ච දේශපාලන ව්‍යාපාර. හැබැයි අද ලංකාවේ නැගිටලා අභීතව දේශපාලනය කරන ලෝක රටවල් එක්ක දැවන්ත ගමනක් එකතු වෙලා යන ලංකාවට දැවන්තම ආදර්ශ දෙන මේ රට ඉදිරියේ හදන දේශපාලන ව්‍යාපාරය වෙන මොකක්වත් නෙවෙයි ජාතික ජනබලවේගය. ඉතින් ඒක නිසා 6 වෙනිදා හැමදාම උදව් කළා වගේ මේ ප්‍රදේශයේ අම්මලා තාත්තලා මේ බේපුවද්ද ප්‍රාදේශ සභාවේ බලය මාලිමාවට ලබා දෙන්න හැමදෙනාම එකතු වෙන්න කියලා ආයාචනය කරමින් සමගන්නවා දෙවිනි සුඛී. පූර්ති අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සහෝදරයාට බෙහෙවත් ස්තුතියි. ඒ වගේමයි මම ඊළඟට ආරාධනා කරනවා බෝපපෝට්ටල ප්‍රාදේශ සභාවේ අපේක්ෂක කුරුදුවත්ත කොට්ටාසේ රිස්වාන් සහෝදරයාට जनता विमुक्ति फोरमुने प्रधान लेखम टेलिल सिल्वा सहोदरियान मेंद वृत्तिये पोणु नियोज्य अमात्य नलिन हेवगे सहोदरियंद गालु डिस्ट्रिक्ट नायक नलिन हेवगे सहोदरियंद गालु कांता वृत्तिये नायक अनुषा सरुकाली सहोदरियंद බෝපිපෝතල ප්‍රාදේශ සභාවේ සංගම නායක අනිල් සහෝදරයන්ගන්ද ඒ වගේම අපේ කුරුදුවත්ත කොට්ටාශයේ විතරක් නෙවෙයි අපේ ගාලු ප්‍රදේශයේ ගාලු දිස්ත්‍රික්කයේ සහෝදර සහෝදරයන්ගන්ද අවසරයි. අපි දැන් ඡන්ද දෙකක් ඉවර කරලා ජනාධිපති කෙනෙක් අපිට ඌමනා වෙන ජනාධිපති කෙනෙක්ව අපිට ජනතාව ගැන හිතන ජනතාවට වැඩ කරන ජනාධිපති කෙනෙක්ව අපි තෝරගත්තා. ඒ වගේම ජනතාව ගැන හිතන රට ගැන හිතන පාර්ලිමේන්තුව අපි තෝරගත්තා. ඒ වගේම තමයි මේවර අපි ඉදිරියේ ප්‍රාදේශ සභාව සහ නගර සභාව මැතිවරණයටයි අපි සූදානම් වෙලා ඉන්නේ. මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම ජනතා විමුක්ති ජාතික ජන බලවේගයට ජයග්‍රහණයක් පත් කරගන්න ඕනේ. ජනාධිපති මැතිවරණයේදී මඩ බිඩ ගහලා
ඒ කඩාකප්පල් කරන බැලුවා එක් නැති ඒ බැරි වුණා. ඒ වගේම මේ ප්‍රාදේශ සභාවේ සහ නගර සභාවේ ඒක කවදාවත් කාටත් මඩ ගහලා ඒක පරාජය කරන්න බැහැ කියන එක මම මෙතනින් කියන්න ඕනේ. ඒ කියන්නේ අය මඩ ගහන හිතන අපේ ප්‍රතිවාදීන්ට මම කියන්න ඕනේ මම කියනවා සහෝදරවරුනි ඔබතුමන්ලා මහන්සි වෙන්න එපා. අපි ජාතික ජන බල වේගය මේ ගාලු දිස්ත්‍රික්කයේම ප්‍රාදේශ සභාව සහ නගර සභාව දිනලා ඉවරයි කියන පණිවිඩය මම දෙනවා. ஆகவே அன்பான சகோதரர்களே, இது எங்களுக்கு முக்கியமான ஒரு தேர்தல். இந்த தேர்தலின் மூலமாகத்தான் எங்கட ஊருக்கு தேவையான விஷயங்களை நாங்க செஞ்சு கொள்ளணும். இது ஜனாதிபதி தேர்தலை நடந்து நாங்க ஜனாதிபதி தெரிவு செஞ்சோம். அதே மாதிரி பார்லிமெண்ட்டுக்கு எங்களுக்கு எப்படி ஆட்கள் தேவையோ நாங்க அப்படி ஆட்களை தெரிவு செஞ்சோம். இது எங்களுக்கு ஊருக்கு முக்கியமான ஒரு எலெக்ஷன். இந்த ஊருக்கு நாங்க என்ன செய்யணுமோ அதை செஞ்சு கொள்ளக்கூடிய ஒரு எலெக்ஷன். அதனால சகோதரர்களே, இந்த எலெக்ஷன்லையும் இந்த தேர்தலையும் நாங்க எல்லாருமா ஒன்று சேர்ந்து அரசாங்கம் எந்த கட்சியில இருக்கிறோ அரசாங்கத்துக்கு உள்ள கட்சிக்கு நாங்க வாக்களிச்சாதான் எங்களோட தேவைகளை முன்னுக்கு செஞ்சு கொள்ளணும். இல்லாமல் சரியான கஷ்டமாயிடும் செஞ்சு கொடுத்துக்கு. உதாரணத்துக்கு சொல்ல போனா எங்கட ஊரை பொறுத்த வரைக்கும் எவ்வளவு ரோட்டுகள் இடஒதுக்கீடு லஞ்சத்தில் நிக்குது. ரோட்ல இடைக்கிட தண்ணி நிறையுது. அப்ப இதுக்கு முந்தின அரசாங்கத்தினால ரோட் போடுறப்போ கூட முழு ரோட்டுக்குமே எடுக்கிற எஸ்டிமேட். ஆனா ரோட் போடுறது அரவாசிக்கு, அடுத்த வருஷம் எங்க போறது தெரியா. அப்ப இது எல்லாருக்கும் தெரியும் எங்க போறோம்னு சொல்லி. அப்ப அதே மாதிரிதான் ஒவ்வொரு ரோட் போடுறது, கான் போடுறது, லைட் போடுறது மட்டுமல்ல ஒரு பிராதேச சபா உறுப்பினருடைய வேலை. அப்ப இதுக்கு அடுத்தது எவ்வளவு வேலை இருக்குது. ஒரு பாடசாலைகளுக்கு தேவையான எல்லா விதமான உதவிகளையும் பிராதேச சபாவிலிருந்து தான் நாங்க எடுத்து கொடுக்கணும். அப்ப இன்னைக்கு எங்கட ஸ்கூலுக்கு எங்கட பாடசாலைக்கு பார்த்துச்சுன்னாக்கா எவ்வளவு காலம் ஒரு பிரதிபாதனோட பாஸ் பண்ணி வரல. நாங்க எவ்வளவு காலத்துக்கு ஒரு ஊர் மக்களோட சல்லியில எவ்வளவு காலத்துக்கு நாங்க ஒரு ஸ்கூல் செஞ்சு கொண்டிருக்க போறோம். ஸ்கூல்ல ஊர் மக்களோட சல்லி எடுத்து நாங்க எவ்வளவு காலத்துக்கு செஞ்சு கொண்டிருக்க போறோம். அதே மாதிரிதான் ஒரு கஷ்டமான ஒரு புள்ளை உண்டு, படிக்கிறதுக்கு வசதி இல்லாத ஒரு புள்ளை உண்டு, சபாத் இல்லாமல் ஈந்தரிச்சிருந்தாலும் அந்த சபாத் இருக்கிறதுக்கும் அரசாங்கத்தில் வழி இருக்குது. அரசாங்கத்தின் மூலமாக எடுக்கலும் சல்லிக்காரர்கிட்ட போயிட்டு எங்களோட ஊர்ல ஒரு சல்லிக்காரர் போயிட்டு ஒரு சபாத்துன்னு வாங்கிக்கத்தாங்கன்னு கேட்க தேவையில்லை. அதுக்கு ஒரு வழிமுறை அரசாங்கத்தின் மூலமாக எடுக்கக்கூடிய திட்டங்கள் நிறைய இருக்குது. அதனால இது வந்து ஆரம்ப நேரத்துறை அரசாங்கத்துல எங்களுக்கு சொல்லித்தரல. காரணம் என்னாவது பெரிய பெரிய ப்ராஜெக்டுக்கு மட்டும்தான் நாங்க முன்னுக்கு ஆகுறது. காரணம் என்னாவது இப்படி முன்னுக்கு ஆகினாத்தான் அதுல புரோஜனம் காணலும். சின்ன சின்ன விஷயங்களுக்கு நீங்களாக பேசி பிராதேச சபா உறுப்பினர்கள் தேவையில்லை. நீங்களாக பேசி அந்த வேலையை செஞ்சு கொள்ளக்கூடிய சந்தர்ப்பமும் இருக்குது, நிறைய இருக்குது. அதனால இந்த வழிகளை நாங்க முன்னுக்கு இன்ஷா அல்லாஹ் அதுக்குரிய ஏற்பாடுகள் எங்கள் அரசாங்கத்தால் ஜனாதிபதி திட்டமோல் தீட்டி நல்ல அமைப்புல எங்க நாட்டை கொண்டு போறதுக்காக வேண்டிய திட்டங்கள் தீட்டிக்கிறாரு. அதனால இன்ஷா அல்லாஹ் நாங்க எல்லாருமா ஒன்று சேர்ந்து இந்த முறை பிரதேச சபை தேர்தல்ல நகரசபை தேர்தல்ல அனைவருமாக ஒன்று சேர்ந்து எங்கட தேசிய மக்கள் சக்திக்கு வாக்களித்து தேசிய மக்கள் சக்தியை வெற்றி பெற செய்வோம் என்று கேட்டு நான் விடைபெறுகிறேன். அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லாஹி வபரகாத்துஹு. බොහොම ස්තුතියි කුරුවත්ත කොට්ටාසේ අපේක්ෂක රිස්වාන් සහෝදරයාට. ඔබට මතක ඇති අපිට අමාරුම කාලයක් තිබ්බා. 103 තිබිච්ච කාලෙත් අපේ පක්ෂයට දැවැන්ත රෝස ගලක් හිටියා. ඒ වගේම තමයි පක්ෂයේ රටේ දැවැන්තම පක්ෂය වෙනකොටත් ඒ රෝස ගස එලෙසම අභිමානවත්ව හිටියා. ඒ වගේමයි රටේ ආණ්ඩුකරණයේදී ඒ අව්‍යාජ නායකත්වය ඒ දැවැන්ත නායකත්වය ලබා දෙමින් රටේ අභිවෘද්ධිය දක්වා වැඩ කරන නායකයෙක් මම ඊළඟට ආරාධනා කරන්නේ
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාට මේ වේදිකාවේ ඉන්න ගරු දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ ජාතික බලවේගයේ ප්‍රධාන සංවිධායක ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය නලින් හේරෝගේ සහෝදරගෙන් අවසරයි. ඒ වගේම මේකට පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල මහනගර සභාවේ අපේ කණ්ඩායම නායකත්වයේ දෙන අපේ සරුක්කාලි සහෝදරිය, ඒ වගේම බෝඩ් පොත්වල පාලක සභාවේ අපේ නායකත්වයේ අනිල් සහෝදරයා, මේ කොට්ටාසේ කුණගත කොට්ටාසේ අපේ සහෝදරයා ඇතුළු වේදිකාවෙන් හැමෝගෙම අවසරයි. මේ වෙලාවේ අපට හමුකම් දෙන කම සිටින ආදරණීය සහෝදරුන්ගෙන් සහෝදරයන්ගෙන් අවසරයි. ඔබ දැනටමත් දන්නවත් මේ ජනහමුව පවත්වන්නේ මැයි මාස 6 වෙනිදා තියෙන පළාත් පාලන මැතිවරණයේදී මේ බෝප්පේ පොත්වල කොට්ටාසේ මාලිමාවේ ජයග්‍රහණය සාහෘද කර ගැනීම සඳහා ඔබේ සහයෝගය ගන්න. මේ වෙනකොටත් අපේ සහෝදර සහෝදරියෝ අපි කවුරුත් එක්ක ජයග්‍රහණ දෙකක් ලැබලා තියෙනවා. එකක් තමයි පහුගිය අවුරුද්දේ අපි ගත්තු ජනාධිපතිවරණ ජයග්‍රහණය. අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රභූ පවුලක නොවන සාමාන්‍ය පවුලක නායකයෙක්, අපේ සහෝදරයා කියලා කෙනෙක් පුළුවන් නායකයෙක් අපි ජනාධිපති කරගත්තා. පැරණි දේශපාලන ඉතිහාසය වෙනස් කරා. ඊට මාස දෙකකට පස්සේ මහමැතිවරණයෙන් අපි අපේ රටේ මේ ඡන්දක්‍රමය තුල හදපු ලොකුම ආණ්ඩුව 159ක් මන්ත්‍රීවරු වෙන ආණ්ඩුව හැදුවා අපි ඔබ නායකත්ව වෙලා. දෙවන්ට ජයග්‍රහණයක් ගත්තා. දැන් අපිට ඇවිල්ලා තියෙනවා පළාත් පාලන මැතිවරණ. අපි ජනාධිපතිවරණ නිසා මහමැතිවරණය ගත ජයග්‍රහණය අංග සම්පූර්ණ කරන්න අපි අනිවාර්යයෙන්ම මේ පළාත් පාලන මැතිවරණේ මාලිමාව දිනනවා. ගාල්ල මහනගර සභාව වගේම මේ බෝපොත්වල පාලක සභාවත් අපි දිනනවා. මතක ඔබ කවුරුත් දන්නවා අපිට මේ ජයග්‍රහණය පිළිබඳ කිසිම සැකයක් නැහැ. අපි දැනටමත් දිනලා ඉන්නේ. අපි බෝපොත්වල දිනලා ඉන්නේ. අපි ගාල්ල මහනගර සභාව දිනලා තියෙනවා. එහෙනම් ඇයි කියලා හරි මේ රැස්වීම කියන්නේ. අපි රැස්වීම කියන්නේ මේකයි. අපට සාමාන්‍ය ජයග්‍රහණයක් නෙවෙයි, අපිට විශාල ජනවරමක් අවශ්‍යලා තියෙනවා. ඔබ දන්නවා අපි අපේ රට වෙනස් කරන්න උත්සාහ කරන්නේ ඉන්නේ. ලොකු වෙනසක් කරා. අපි අදදී නිකන් ආණ්ඩුවක් නෙවෙයි, මේ රටේ විශාල පරිවර්තනයක් කරන පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්, ජාතිවාද ගැටුම් නැති සාමකාමී සතුටින් ඉන්න ලංකාවක් හදන්න උත්සාහ කරනවා. ඒකට බාධා තියෙනවා. ඒ බාධා මැඩපවත්තලා ඒ බාධා නොසලකන වැඩි කරන්න අපට විශාල ජනතා ශක්තියක් තියෙනවා. අපි නැවත රටට ලෝකෙට ඔප්පු කරන්න ඕනේ. ජනාධිපතිවරණේ 50කින් ජයග්‍රහණය කරා. ඊළඟට මහමැතිවරණ අපි 60 පැනපු ජයග්‍රහණයක් ගත්තා. අපි හිතනවා අපිට මේ පළාත් පාලන මැතිවරණයේදී අපි හැම කොට්ටාසයක්ම මේ සභාව 70 පැනපු ප්‍රතිශතයක් සහිත විශාල ජයග්‍රහණයක් අත්පත් කරලා පෙන්වන්න ඕන. මාලිමාවේ ශක්තිය එන්නෙන්නම වැඩි වෙනවා මේකට වෙනස් කරන්න අපිට පුළුවන්. ඒක අපට අත්‍යවශ්‍යයි. මොකද මේ වෙනස්කම් කරන්න. අපි දන්නවා අපි මේ ඡන්දයට ඇවිල්ලා ඉන්නකොට කලින් පරාජයට පත් වෙච්ච දේශපාලන කණ්ඩායම් නැවත ඡන්දය ඉල්ලනවා. ඒගොල්ලෝ විවිධ මත යවන්න පටන් ගන්න තියෙනවා. මොකක් කරොත් අපිට විශ්වාසයක් තියෙනවා අපේ රටේ ජනතාව, ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව, මේ බෝපොත්වල ජනතාව, මේ මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම මේ අපි තිබ්බ අඩිය පස්සට ගන්න නැහැ කියලා. මාලිමාවේ ආණ්ඩුවක්, මාලිමාවේ ජනාධිපති කෙනෙක් පත් කරලා මාලිමාවේ ශක්තිමත් ආණ්ඩුවක් කරලා අපි තිබ්බ පියවර ආපස්සට ගන්න නැහැ කියන විශ්වාසය අපට තියෙනවා. නැත්නම් මේ හිතන්නකෝ දැන් පහුගිය මීට මාස 4කට කලින් මාලිමාව ජයග්‍රහණය කරලා ඒ ජයග්‍රහණයේ ප්‍රතිඵල භුක්ති විඳින ගමන් රට වෙනස් වෙනවා කියලා අපිට පේන්න තියෙද්දි ආයි කවුද අර පරණ පරද්ද උදේශපාලනට ආපහු යන්නේ නේද? අපිට යන්න ඕන කමක් නැහැනේ. දැන් මේ හිතන්නකෝ. දැන් අපි ගෙදර සුද්ධ පවිත්‍ර කරලා, නකුන්දල් කඩලා, කුණු ටික අතු ගාලා, ඒ ටික එළියට දැම්මනම් ඊළඟ සතියේ ඒ කුණු ටික ආයෙ අතුලට ගන්නවද? ආයෙ අතුලට ගන්නේ නැහැනේ. දැම්මම එළියට. මොකද ඒක කුණු. තව කුණු ටිකක් තිබ්බොත් ඒකත් එළියට දානවා මිසක් එළියට දාපු කුණු කසල ආයෙ අතුලට ගන්නේ නැහැ. ඒ නිසා ඒ පරාජයටපත් කරපු කට්ටිය පරාජයටපත් කරන මිසක් නැවත ඒගොල්ලන්ට අවස්ථාවක් මේකේ නැහැ. නමුත් අපි දන්නවා ඒගොල්ලෝ විවිධ මතපල කරමින් ඉන්නේ. දැන් විශේෂයෙන්ම ওই මුස්ලිම් ජනතාව අතර බොහෝ ජනප්‍රිය WhatsApp group නේ. WhatsApp group ගොඩක් තියෙනවා. ඒ WhatsApp group වල විවිධ කතා යවනවා. දැන් මේ දවස්වල කතා යවනවා අපි දන්නවා මුස්ලිම් ජනතාවට මේ ආණ්ඩුව සලකන්නේ මදි පුංචිකම් කරන ඔය කතා යවනවා. කවුද මේ කතා යවන්නේ? මේ කතා යවන්නේ මීට කලිනුත් ඒ වගේ බොරු කියපු කට්ටිය. බොරු කියපු අය මීට කලිනුත්. ඔබට මතකයි
ජනාධිපතිවරණ කාලේ මහමැතිවරණ කාලේ ඔය දැන් විපක්ෂයෙන් කට්ටිය මොනවද කිව්වේ කියලා. ඒගොල්ලෝ කිව්වා මාලිමාවේ ආණ්ඩුවක් ආවොත් පන්සලේ පෙරහැර කරන්න වෙන්නේ නැහැ කියලා කිව්වා. ආගම අදහන්න වෙන්නේ නැහැ කියලා කිව්වා. අනිත් පැත්තෙන් මොකද කිව්වේ? මුස්ලිම් ජනයා බය වැද්දුවා මාලිමාවේ ආණ්ඩුවක් ආවොත් මුස්ලිම් ජනයාට ආගම අදහන්න වෙන්නේ නැහැ කියලා කිව්වා. පල්ලියේ පස් පාරක් ආගම කියලා දෙන්නේ නැහැ කියලා කිව්වා මාලිමාවේ ආණ්ඩුවක් ආවොත්. මොකද කියනකොට එහෙම දුවද නැද්ද? එහෙම කිව්වා ඒකන් දැන් කිව්වා පස් පාරක් ආගම කියන්න බැරි වෙනවා. ආගම අදහන්න බැරි වෙනවා. තමන් කැමති අඳුමක් අඳින්න බැරි වෙනවා කියලා කිව්වා. ඊට අමතරව පිළිවෙල කරනවා කියලා කිව්වා. මුස්ලිම් ජනයාගේ ව්‍යාපාර පවර ගන්නවා කියලා කිව්වා. ওই જાතිය බොරු ගොඩක් කිව්වා. දැන් ඒව බොරුද නැද්ද? ඒ ඔක්කොම බොරුයි. අපි ඔබේ කිසි ව්‍යාපාරයක් පවර ගත්තද? නේ මාලිමාව යනකොට ව්‍යාපාර පවර ගත්ත නැත්නම් ව්‍යාපාර වලට පොඩි උදව්වක් දීලා තියෙනවා. එනිසා මේ දවස්වල අපිට උදව්වම ව්‍යාපාර කරනකොට ව්‍යාපාර සවුද නැද්ද? මම හිතන අවුරුදු ගානකට පස්සේ මේ සැරේ අවුරුද්දට ව්‍යාපාර වලට ගොඩක් වාසි ව්‍යාපාර හොඳයි. අපි කිසිම ආගමකට ඉරණ කළ නැහැ. ඔබ ඔබේ ආගම දානවා බෞද්ධ ආගම දානවා ඒ ඔක්කොම සිද්ධ වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව තියෙනවා. ඒ නිසා කලින් ජනතාව වේද කරන බොරු කියපු අයම දැන් තවත් බොරු කියන පටන් ගන්න තියෙනවා. කවුද මේගොල්ලෝ? මේගොල්ලෝ තමයි මුස්ලිම් ජනතාවට එරෙහිව විශාල අපරාධ කරපු අය. ඔබට මතකයි මේක කලින් ගත්තොත් එහෙම මුස්ලිම් කට වර්ධනය කරන්න කිව්වා. ඒක වඳ ඇඳුම් තියනවා කියලා කිව්වා. වඳ ඇඳුම් යටැඳුම් තියනවා කියලා මත යවලා මුස්ලිම් ජනතාවට මතයක් ඇදුවා. වඳ කොත්තු ගැන කතා කරේ ඒගොල්ලෝ. මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදී වපුරලා දිගනදී අලුත්ගම දලගට්ටුන්නේකේදී මේ ගාල්ලේදී කඩගිනි කියලා මුස්ලිම් ජනතාවට ඉරේර කරපු පක්ෂවේ. ඒකට තමයි මේ මත යවන්නේ අනිත් පැත්ත ආපස්සට ගත්තොත්. වඳ දොස්තර මහත්තයෙක් ගැන කියලා විශාල ප්‍රශ්නකට හදපු කට්ටිය මේගොල්ලෝ. එසා මුස්ලිම් ජනතාවට එරෙහිව කරන්න පුළුවන් සියලුම වැරදි දේවල් කරලා පීඩාව දීලා කඩ ගිනි තියලා අසමගිය හදලා බේද හදලා බයවත්දලා පාලනය කරපු අය දැන් මාලිමාව ආණ්ඩුවට පස්සේ දැන් ආයි බොරු කියන පටන් ගන්නවා. ඒ බොරු විශ්වාස කරනවා නම් මම හිතන්නේ මේක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. එසා අපි කියන්නේ ඒ જાතිය බොරු විශ්වාස කරනකොට මොකද ඔබ දන්නවා මාලිමාවේ ආණ්ඩුව කියන්නේ මොකක්ද? මාලිමාවේ ආණ්ඩුව ඇවිල්ලා මොකද කරලා තියෙන්නේ? මාලිමාවේ ආණ්ඩුව ඇවිල්ලා අපේ රටේ අපි හැමෝටම සිංහල මුස්ලිම් දෙමළ හැමෝටම සමගින් ඉන්න පුළුවන් රටක් හදලා තියෙනවා. දැන් ಜಾති වේද නැහැ. ಜಾති වේද ඉවරයි. කිසි කෙනෙකුට අපි අපේ ආණ්ඩුව තුළ ಜಾතිවාදයේ අවුස්සන්න දෙන්නේ නැහැ කියන සහතිකයක් තිබුණා. ඊට පස්සේ මත කතන්දර නැහැ. මුස්ලිම් ජනතාවට එහෙම මත හදන්නේ. ඔබ කැමති ව්‍යාපාරයක් කරන්න පුළුවන්, ඔබ කැමති ආගමක් හදාන්න පුළුවන්, ඔබ කැමති ඇඳුමක් අඳින්න පුළුවන්. ඒකමදී අපි සමගින් ඉන්න ඕන. ඒකෙන් අතර ගැටුමක් නිසා අපි දැන් පොඩි නිදහසක් ඉන්නවා. කඩල් සාක්ෂි තට්ටු කර බලුවොත් ඇත්තයිදොත් එහෙම අපි හැමදෙනාම අපේ රටේ මිනිස්සු දැන් නිදහසක් තියෙන මොකද උඩින් එන බයක් නැහැ, පීඩාවක් නැහැ. අපිට ඒක වෙනම මේ දවස්වල ගත්තොත් මේ අවුරුදු කාලේ මිනිස්සු ගමන් කරන දවසේ කඩසාප්පුවට යන දවසේ බයක් නැතුව දියෙන්තරව ජීවත් වෙනවා, සතුටින් ජීවත් වෙනවා, පීඩාවකින් තොරව ජීවත් වෙනවා. ඒව මේ අපි ආණ්ඩුවට පස්සේ කරපු දේවල්. දැන් අපට ඕනේ ඒක නැවත නවත්තන්නද? ඒක ඉස්සරහට වගෙන යන්නද? අපි යන ප්‍රශ්නේ ඒකයි. මේ හදාගත්තු නිදහස, මේ ලබාගත්තු පහසුව, මේ සහනය, මේ සමගිය අපි අවසන් කරගන්නවද නැත්නම් මේක තව ශක්තිමත් ප්‍රතිසාර ගෙන යන්න කියලා තමයි තීන්දුව කරන්නකම තියෙන්නේ. මේ සමගිය, මේ සහනය, මේ පහසුව, මේ බේසකන්තරෝ ජීවත් වෙන සලතින අයිතිය අපි වැඩි කරගන්නවා මිසක් අඩු කරන්න ඕනේ නැහැ. ඒසා මේක වැඩි කරලා ජාතිවාදයෙන් තොරටක් හදනවා නම් හදන්න පුළුවන් මාලිමාවේ ශක්තිමත් කිරීමෙන් විතරයි කියලා අපි උනනවා. අපි මාන්නු කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි කොට කියන්නේ මොකද්ද මේ ඡන්දේ පුංචි ඡන්දේ කොට මේක පුංචි නෑ. මේක ලොකු වැඩක් කරන්න ඕන. අපි අපේට වෙනස් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි අපි වෙනස් කරන හදනකොට සමහර බලවේග අදම එක කඩාකප්පල් කරන්න. අපරාධ කරපොය පහුගිය ආණ්ඩු කාලේ අපරාධ කරපොය බයටපත් වෙලා ඉන්නෝ එයි. මාලිමාවේ ආණ්ඩුව ඇවිල්ලා වංචා දූෂණ නවත්තලා, හොරකම් නවත්තලා, මහජනතාව නවත්තලා සරල ආණ්ඩුකරණයක් හදලා අපරාධ කරපුවාට දඬුවම් දීම ආරම්භ කරලා තියෙනවා. අපරාධ කරපුවා සම්බන්ධ පරීක්ෂණ පටන් ගන්න තියෙනවා. අපරාධ කරපුවා නීතියම උඩ ගේන්න පටන් ගන්න තියෙනවා. එතකොට කවුද බය වෙන්නේ? අපරාධකාරයෝ බය වෙනවා.
අපරාධවලට උදව් කරපුවායි භාවයන්. ඒගොල්ලෝ කල්පනා කරනවා ආණ්ඩුව වටගත්තොත් තමයි ඒගොල්ලන්ට ගැලවිල්ල තියෙන්නේ කියලා. බුදා. මොකද අපේ ආණ්ඩුවෙන් ගැලවිල්ලක් නෑ කාටවත්. ඒ නිසා අපේ ආණ්ඩුව නැති කරගත්තොත් තමයි අපරාධ කරුවන්ට ආපහු හොඳින් ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒගොල්ලෝ ඒකට කුමන්ත්‍රණ කරනවා. බොරු පදාලවන ඒකට දබදන්න මේ දවස්වල සිද්ධියක් තියෙනවා මොකක්ද? දැන් කිල්ලයන් ඉන්නේ අත්තරන්නේ. නගර පළාතේ කොටසක් දාන හිටපු නායකය පස්සේ ඉන්නවා කිල්ලයන්. මුස්ලිම් ජාතිය දන්නවා යා නගර පළාතේ මොනවද කරේ කියලා. දායකයන් සදක සම්බන්ධයි. කිල්ලයන් දැන් අත්තරන්නේ මොකටද? පෞගේ කාලේ ඉස්සර කාලේ නගර පළාතේ හිටපු මහාචාර්යවරයෙක් අරගෙන ගිහිල්ලා අතුරුදහන් කිරීමේ චෝදනාව යටතේ කිල්ලයන් අත්තරන්නේ. සස්තවලක් පාන්තර නෝගෙන ප්‍රශ්න කරනවා. දැන් පිල්ලයන්ගේ ප්‍රශ්න කරනකොට කවුද බය වෙලා තියෙන්නේ? පිල්ලයන්ට වඩා බය වෙලා රනිල් වික්‍රමසිංහ. පිල්ලයන්ට වඩා බය වෙලා උදේගම්මන් පිළ. ඇයි? දැන් උදේගම්මන් පිළ පෙනීටි කොහොමද? උදේගම්මන් පිළ මුස්ලිම් ජනතාවට එරෙහිවත් මොනික් කතා කියමින් එන සිංහල බෞද්ධයාගේ පෙනීටි. ජාතිවාදී වැපුරු ඒ කාලේ. අර වඳ කතන්දරවල නිර්මාතෘවෙක් මේ කවුද උදේගම්මන් පිළ කියලා කියන්නේ. ඒක දැන් ගලා තියෙන මොකද්ද? අදිශය කලබල දැන් පිල්ලයන්ට පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. කොච්චර කොච්චර පිල්ලයන්ගේ නීතිඥයෙක් කැමති මෙන්න. පිල්ලයන්ගේ නීතිඥයා වෙන්න කැමති කවුද? උදේගම්මන් පිළ කල්පනා කරලා. උදේගම්මන් පිළ නීතිඥයෙක් තමයි. හැබැයි කවදාකවත් උසාවි කියලා නැහැ. මට පුළුවන් කියන්නේ කවුරු කෙනෙක් උදේගම්මන් පිළ කතා කරන නඩුවක්. නෑ නඩු කතා කරලා උසාවි කියම නැහැ. හැබැයි කවදාකවත් ජීවිතේ උසාවි නොකිය ගම්මන් පිළ මේ පාරවල උසාවියන් හදන කවුරු වෙනවද? පිල්ලයන් වෙන්නේ. ඇයි? ඒගොල්ලන්ට හංගපුත් ඒගොල්ලන්ට ආරක්ෂා කරන දේවල් තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කරන පිල්ලයන් මොන ගෑන්නේ. එතකොට ආණ්ඩුව කිව්වා ආරක්ෂකවන්ට කිව්වා නෑ මින ගෑන්න මොන ගෑන්න පුළුවන් ඥාතීන්ටයි එයා වෙනින් වැඩක නීතිඥයෙක් try කරනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මොන ගෑන්න බැරුණා. රනිල් වික්‍රමසිංහ ඊට පස්සේ ටෙලිෆෝන් එකෙන් කතා කරන්න උත්සාහ කරා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙම කරන්න බෑ කියලා. දැන් ආණ්ඩුව වෙනස් හොඳේ. එයා පරම ජනාධිපතිතුමාට අපර ගන්න දෙයක් නෑ. එහෙම කරන්න බෑ. සරකාරෙක්. ඊට පස්සේ ගම්මන් පිළ උත්සාහ කරා අපි කොහොම කරන් දෙන්න බෑ කියලා. ඊට පස්සේ මොකද ගම්මන් පිළ නෑ. ගම්මන් පිළ යන්නේ කවුරු හැටියද? පිළියන්ගේ නීතිඥ හැටියට කියලා කියනවා. ඒක දෙන්න වෙනවනේ. ඉතින් ගියා. ගිහලා හම්බෙලා කතා කරලා එනවා මොකද කියන්නේ? එවිලා කියනවා ගම් පිළියන් කලින් ජාතික වීරයෙක් අඬනවා ඉන්නේ. හරියට කතා කරන්නත් බැරි වුණා. පොලිසිය හතරෙක් ළඟ හිටියා කතා කරන්න බැරි වුණා. නීතිඥකම කතා කරන්න කියන පොලිසිය ළඟ ඉන්න එක බාධාවක් නෙවෙයිනේ. පොලිසිය ළඟින්ද කතා කරන්න බැරුණා මොනවද බැරි වුනේ? බැරි කියලා මොනවද පිල්ලයන් මොනවද කට්ටු උතර දුන්නේ? අපි ගැන මොකක් කිව්වද කියලා අහගන්න බැරි වෙන්නේ නේද? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ හදන්නේ මොකද්ද? මේ හදන්නේ මොකද්ද? පිල්ලයන් අහුනාම හතර වටේ බය වෙලා තියෙන්නේ. පාස්කු බාරකට එයාගේ සම්බන්ධකමක් තියෙනවා. තව අපරාධ වලට සම්බන්ධයි. ඒවට ආණ්ඩුව සම්බන්ධයි. ඒ නිසා මේ අපරාධ වල සම්බන්ධ කල්ලිය බයටපත් වෙලා ඉන්නවා. බයටපත් වෙලා පිළියම් රැකගෙන හදනවා ආණ්ඩුව පෙරලන්න හදනවා. දැන් මොකද අපි කරන්න ඕන කියන්නේ? ඔය බය වෙච්ච කල්ලියට ඕන විදිහට වැඩ කරනවද නැත්නම් අපි පටන් ගත්ත ගමන් ඉස්සරහට යනවද? අපි පටන් ගත්ත ගමන් ඉස්සරහට යන්න ඕන. එහෙමනම් මොකද වෙනවද ගම තියෙන්නේ? මාලිමාවට මේ ඡන්ද බෙදන්න හොඳ නැහැ. මාලිමාවට ශක්තිමත් කරලා පටන් ගත්ත ගමන් අපි ජයත් ගන්න අවසන් කරනවා කියලා කවුරුත් එකට වැඩ කරනවා නම් මොකද මං කියන්නේ මේකයි. එකක් ඔය මුස්ලිම් ජනයා අතර බොරු ප්‍රවෘත්ති වැරදි අදහස් යවනවා. දෙක දැන් මේ ඡන්දය 아무තු ඡන්දයක් නෙමෙයි ගමේ ඡන්දනේ. දැන් ඔයගොල්ලෝ අයිති බෝපි පොත්වල ප්‍රාණ සභාවට. බෝපි පොත්වල ප්‍රාණ සභාවට කණ්ඩායම් කීයක් තරඟ වදිනවද සහෝදර? ඔව් කණ්ඩායම් 12ක් තරඟ වදිනවා. කණ්ඩායම් 6ක් නේ. කණ්ඩායම් 6ක් තරඟ වදිනවා. එතකොට කණ්ඩායම් 6ක් තරඟ වදිනවා කියලා කියන්නේ හැම කොට්ටාසකම අපේක්ෂකයෝ 6 දෙනෙක් ඉන්නවා. අපේක්ෂකයෝ 6 දෙනෙක් ඉන්නවා. ලයිස්ට්ුවක් આવොත් මේක 6 10ක් 12ක් වෙනවා. ඔහොම ඉන්නකොට කවුද අපේක්ෂකව 6ක් කියනකො කොට්ටාසක් ඇතුළද ඒක එතකොට ඒගොල්ලන්ට නෑදෑයෝ ඉන්නෝ යාළුවෝ ඉන්නෝ දැන් ඡන්දිල්ලන්නේ කවුද එතකොට ගමේ නෑදෑයෝ යාළුවෝ ඡන්දිල්ල දැන් අපි කල්පනා කරොත් එහෙම යාළුවා ඡන්දිල්ල නම් මොකද කරන්නේ නෑදෑයෝ ඥාතියා ඡන්දිල්ල නම් මොකද කරන්නේ මාලිමාවට දෙන්නත් ඕන ඥාතියෙකුත් ඉන්නවා ඔන්නේ උඹලට අහුනොත් විනාසයි මේ ඡන්ද එවිලා තියෙන ඥාතින්ද සංග්‍රහ කරන්න නෙවෙයි යාළුවන්ට සංග්‍රහ කරන්න නෙවෙයි අපි නෑදෑයින්ට වෙනම සලකමු. ප්‍රයත්න කතර කෙනෙක්ලා කෑම වේලක් තියෙනවා. නෑදෑයින්ට යාළුවන්ට වෙනම සලකමු. පොඩි පාටියක් දාමු.
ඡන්ද තියෙන එකට නේ ඡන්ද තියෙන්නේ. මොකද්ද රට හදන්න පියවරක් අපි ගත්තා ඒක ආරක්ෂා කරන ඡන්ද තියෙන්නේ. ඡන්දේ මොකද්ද? ඡන්දේ මේ පුංචි ඡන්දේ ඔබේ ඡන්ද කියලා කියන්නේ නෑයින්ට යාළුවන්ට සංග්‍රහ කරන එක නෙවෙයි. මොකද්ද? රට හදන්න ප්‍රතිපත්ති කරන නිසා මේ ඡන්දය අනිවාර්යයෙන්ම මාලිමාවට දෙන්න ඕන ඡන්දයක් නෙවෙයි. මාලිමාවට. යාළුකම් වෙනම තියාගන්න. මොකද මේ රට වෙනස් කරන්න ඕන. බුදුන් අපි දැනටමත් යමක් කරලා තියෙනවා. පෞගේ කාලේ විරුද්ධ කණ්ඩායම අපිට විරුද්ධව ගොඩක් ජාති කියන ඡන්ද කාලේ බොරු කොච්චර කිව්වද? මං කල්ලේ කිව්වා අපි ආවොත් එම ආගම දාන්න දෙන්නේ නැහැ කිව්වා. අපි ආවොත් එම ව්‍යාපාර පවර ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අපි ආවොත් රටේ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වෙනවා, ලීව් ඇග්‍රීම් සිද්ධ වෙනවා, ලී කලාගෙන යනවා, විරුද්ධවාදීන් පලි කරනවා කියලා කිව්වා. හැබැයි ඔබ දන්නවා එකක්වත් සිද්ධ වුණේ නැහැ. එකක්වත් සිද්ධ වුණේ නැහැ. අපි තමයි විරුද්ධවාදීන්ට කිසි ඇරෙරයක් නොකරන දේශපාලන සංස්කෘතිය හැදුවේ. ජනාධිපතිවරණයක් අවසන් වුණා. අපි දිනුවා විරුද්ධවාදීන් කාටවත් කරදරයක් වුණේ නැහැ. අපි පෙළපාලි කියන රතඤ්ඤපත්තු කරෙත් නැහැ. අපේ ජනාධිපති යටතේ මහා ඡන්දයක් තිබ්බා, පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බා. ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් නැහැ, ගැටුම් නැහැ. ඒ ඡන්දෙන් අපි 3න් 2කට වැඩි බලයක් ගත්තා. පෙළපාලි යන්න ඕන ජයග්‍රහණයක් එක. අපි පෙළපාලි කියන්නේ අපි. රතඤ්ඤපත්තු කරන ඕන ජයග්‍රහණයක් එක. අපි රතඤ්ඤපත්තු කරේ නැහැ. අපි අනුන්ට ඉරියල කරන්න ගියේ නැහැ. අපි පෙන්නුවා අපි වෙනස් පක්ෂයක්, වෙනත් ආණ්ඩුවක් කියලා. ඒ සංස්කෘතිය හොඳ නැද්ද? පලි ගන්න නැති, අනුන්ට ඉරියල කරන්නේ නැති ඒ දේශපාලන සංස්කෘතිය අපි ඉස්සරහට ගෙනියන්න ඕන. නිසා අපි ඒක ආරක්ෂා කරලා ඉස්සරහට ගෙනියන්න ඕනකම තියෙනවා. අපි එහෙම කරේ. ඊට පස්සේ ඒගොල්ලෝ මොනවද කිව්වේ? ඒගොල්ලෝ කිව්වා අපිට ආණ්ඩු දෙන්න එපා, අපිට පළපුරුද්ද නැහැ. අපිට ජාත්‍යන්තර සහයෝගය නැහැ කුරට හදන්න. ඒක දින රනිල් වික්‍රමසිංහට කියලා කිව්වා. ඉංග්‍රීසි පුළුවන් නිසා. ඊට පස්සේ සයි ප්‍රේමදාස ජපාන් භාෂාවෙන් කතා කරලා කිව්වා එයාට ජපානි උදව් ගන්න පුළුවන් ජපාන් පුළුවන් නිසා. එහෙම තමයි ඒ කාලේ වියලු කරේ. හැබැයි අද වෙලා තියෙන මොකද්ද? අපි ආණ්ඩුව හදලා පස්සේ ලංකාවේ මෙතෙක් ජාත්‍යන්තර සමාගම වැඩිම ආණ්ඩුව බවට අපි ආණ්ඩුවපත් වෙලා තියෙන හැම රටක්ම අපිට උදව් කරනයි. ඒ රටවල් පිළිගන්නවා දැන් ලංකාවේ වංචා දූෂණ නැහැ. ආණ්ඩුව පගා ගන්නෑ. ආයෝජන එන්න පුළුවන් ආයෝජනයෙන් පගා ගන්න කවුරක්වත් නිසා ඒගොල්ලෝ කැමති අපේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න. ප්‍රතිඵලයක් තමයි අනුර සහෝදරයා දිනලා ටික දවසයි ඉන්දියාවට ගියා, චීනට ගියා. තව රටවල් ගන්නකොට යන්න හදනවා. එතකොට ඉන්දියා නගරතුමා මෙහෙට ආවා. කලින් ඒගොල්ලෝ කිව්වා අපිට ජාත්‍යන්තර සහයෝගය නැහැ කියලා. දැන් අපි ඉන්දියාවට ගිහලා ඉන්දියාව මෙහෙටවට පස්සේ දැන් කියනවා මෙන්න අපි ඉන්දියාවට රට පාවා දෙනවලු. මාලිමාවේ ආණ්ඩුව ඉන්දියාවට රට පාවා දෙන කිව්සුම් ගන්නවලු. අපි අභියෝග කරන්න පුළුවන් නම් එක කිව්සුමක් පෙන්නන්න, එක ස්පිල්ල පාපිල්ල පෙන්නන්න රට විරුද්ධව ගත්තා. එකක්වත් නැහැ. අපි ගහපු කිව්සුම් ඔක්කොම පාර්ලිමේන්තුවට දැම්මා, සභාගත කරා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඕන කෙනෙකුට ඔයගලන්ට ඕන කෙනෙකුට ඉල්ලලා බලන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ තියෙන ඒවා. හැබැයි අපි මොකද කරේ? අපි පාවාදීම නතර කරලා තියෙනවා. ඔබ දන්නවද? රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මිල්කෝ ආයතනයේ පවුඩ් ලබනවා කියලා මිල්කෝ ආයතනයේ සතුව තිබිච්ච කිරිකෝය පොළවල් 31කුයි ඒව සතුව තිබිච්ච අක්කර 28000කුයි ඉන්දියාවේ අමූල් සමාගමට දෙන්න සාකච්ඡා කරමින් හිටියේ. ඉන්දියාවේ තියෙන සමාගමක් කිරි සමාගමක් අමූල් කියලා. සමාගමක් නේ සම්පූර්ණයක් ඒක. ඒකට දෙන්නේ හිටියේ මොකද්ද? මිල්කෝ එකේ කිරිකෝය පොළවල් ටික ඔක්කොමයි, ඉඩම් ටික ඔක්කොමයි. කවුද ඒක නතර කරේ? අපි තමයි නතර කරේ. දැන් අමූල්ට දෙන්නේ අපි. මිල්කෝ එක දෙන්නෙත් නැහැ, කිරිකෝය පොළවල් දෙන්නෙත් නැහැ, ඉඩම් දෙන්නෙත් නැහැ. දැන් මිල්කෝ එක ලාභ ලබනවා. මිල්කෝ එක ආදායම වැඩි වෙලා තියෙන්නේ. ඔය ළඟම වාහන නීතිය සමහර ඩිපෝ ආදායම නැතුව. මෙසර ළඟම වාර්තාවක් කියලා ආදායම ලබනවා. වාහන නීති වායතන ශක්තිමත් කර හදාගත්තේ අපි. එකයි අපි කියන්නේ මොකද්ද? මේ රටේ ඒගොල්ලෝ බොරු කියලා කියෝ දේවල් ටික බොරු කරලා අපි රට වෙනස් කරන්න පටන් ගන්න තියෙනවා. ඔබ දන්නවා අපිට අපි ආණ්ඩුව වල මාස 4යි. මාස 4ට අපි බොහෝ යට සහන දීලා තියෙනවා. ලක්ෂයක පනවපු පේ ටැක්ස් එක ලක්ෂ 1කමාරක් දක්වා වෙනස් කරා අපි. තරයින් බෑ කියෝ දේවල් අපි කරලා පෙන්නුවේ. ඒ වගේම අපේ රටේ ජනතාවට ව්‍යාපාර කරන වාසි වෙන්න විදුලි බිල අඩු කරලා තියෙනවා. ඒක වාසියක්ද නැද්ද? විශාල ප්‍රමාණයක් විදුලි බිල අඩු කරා. තෙල් මිල අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි එහෙම සහන දුන්නා පුළුවන් මට්ටමට වට්ටපු රටක. රනිල් වික්‍රමසිංහ සහන දෙන්නේ කොයි කාලෙද? රනිල් වික්‍රමසිංහ සහන දෙන්නේ 2048 මතක තියාගන්න. දැන් ওই කෑ ගැව්වට. අපි එහෙම දුන්නා. රජයේ සේවකින්ට වැටුප් වැඩි කරා. මේ අප්‍රේල් මාස මුගදනට වැටුප් ආවා. පෙන්ෂන් එක වැඩි කරා. සහන ලබන කණ්ඩායම් වල සහන වැඩි කරා. අපේ දුප්පත් පාසල් දරුවන්ට, දුප්පත් පවුල දරුවන්ට
දරුවෝ ලක්ෂ 16කට ජනවාරි මාසයේ රුපියල් 6000 ගන්න දුන්න ආණ්ඩුව 6000 ගන්න පොත්පත් ගන්න කියලා. ඒක අමතාතර ඒක පහසුවක් නෙවෙයිද? පහසුවක්. ඉන්දේට සමහර තැනක ගෙදරකට දෙකට හම්බෙලා නැතුව ඇති හොඳේ. ඒක මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි, නිලධාරීන්ගේ මේ පරිපාලන දෝෂ තියෙන නිසා එහෙම නොලබියන් තැන් තියෙනවා. හැබැයි ලක්ෂ 16කට දුන්නා මේක. සමහර ගාව දරුවෝ දෙන්නෙක් කෙනා 12000ක් හම්බ වුණා. දරුවෝ තුනෙක් හිටියොත් 18000ක් හම්බ වුණා. කළු හයියක් අම්මා තාත්තට ජනවාරි මාසයක හම්බ වුණා. අපි එහෙම කරලා තියෙනවා. ඒ නිසා අපි අමාරුකම් මැද්දේ සහන දෙන්න පටන් ගත්තා. ආණ්ඩුවේ වේදන් අඩු කරා. ජනාධිපති වේදන් අඩු කරලා තියෙන්නේ. ඉස්සර කොහොම ජනාධිපති ඉන්නකොට ජනාධිපති මන්ත්‍රී 11ක් තෙන්ට රටවටේම අපි ඒක ඔක්කොම දෙන් තින්දු කරා කොළඹ එක තියන් ඉන්නවා අමුත් එක්කව පිළිගන්න නුවරක තියාගන්න කියලා මහානායක ආමතුරු කිව්වා පෙරහැර වුණාට පස්සේ සම්නස බාර දෙන ඒක නිසා අන්ටි ඔක්කොම දෙන්න තියෙනවා ඉස්සර ජනාධිපතිලා කොහෙ ගියත් යන්නේ උඩින් දැන් අනුර සහෝදරයා හෙට යාපනයේ මොකේද යන්නේ හෙලිකොප්ටර් එකේ නෑ පරිවහනය ඉස්සර රයිල් එකේ නම් මොකද වෙන්නේ මහින්ද කියනම් හෙලිකොප්ටර් දෙකක් යන්නේ කාගේ සල්ලිද මහජන මුදල් ඡන්ද කරන්නේ මහජන මුදලෙන් ඒගොල්ලෝ පාරේට යන්නේ කොහොමද ජනාධිපති ඉස්සර පාර යනකොට පාරවල් වහලා ඊළඟට ඉස්සරහින් මොටරසයිකල් පෙළියක් යනවා දැන් හමුදා ජීප් රථ පොලිස් ජීප් රථ යනවා ඊට පස්සේ රථ පෙළපාලියක් යනවා අගටම ඇම්බියුලන්ස් එකක් යනවා ඇම්බියුලන්ස් එක එල්ලගෙන යනවා එහෙම ගියේ පාරේ දැන් ඒ මොකක්වත් නැහැ වාහන තුනයි ජනාධිපතියන් එහෙම තමයි අපි ඉස්සර ඇමතුරු කොහමද පාරේ ගියේ ඉස්සර ඇමතුරු පාරේ ගියේ මෝටර් ගේට් එකක් දාගෙන පොලිසිය හමුදාව දාගෙන වාහන පෙළපාලියක් එක තමයි සයිරන් දාගෙන දූවිලි අවශ්‍ය ලයිට් දාගෙන ගියේ. දැන් එහෙම යනවද? දැනුත් ඇමතිවරු යනවා. හැබැයි අර සම්දර්ශන නැහැ. දැන් මෙතනින් බැලලා ගිය ඇමති කෙනෙක් නලිනේගේ සහෝදරයා කො පොලිස් කාඩ් එකක් තිබ්බද? වාහන පෙළපාලියක් ගියාද? මෙතනට ඉස්සර නියෝජන දෙකක් ගන්න මොකෝ වෙන්නේ? ඕගොල්ලන්ට මේ කිට්ටුවකින් නම් වෙන්නේ වටෙන් පොලිසියෙන් දාගෙන තුවක්කු මානගෙන ඉන්නේ. අපි ඒක වෙනස් කරලා තියෙන්නේ. හොඳද නරකද කියන්නකෝ මට. හොඳයි. සරලයි. වාහනෙන් ආව නැගලා හිටියා කතාව කරලා බහලා ගියා. තව වැඩකට. අපි එහෙම සංස්කෘතියක් ඇදුවා. දැන් ඒක වෙනස් කරගන්න ඕනද? ඒක පරද්දන්න ඕනද? නෑ ඒක රකින්න ඕන. රට වෙනස් වෙන පටන් ගන්න තියෙන්නේ මාස 4යි තාම. එසම මේ වෙන කරපු වෙනස්කම් ටික ඉස්සරහට ගෙනියන්න අපි අනිවාර්යයෙන්ම මාළිමාව ශක්තිමත් කරන්න ඕන. අපට විරුද්ධ කුමන්ත්‍රණ පරද්දන්න ඕන. අපරාධකාරෝ නැවත බලයට එන්න හදනවා ඒක වළක්වන්න ඕන. ජාතිවාදී අවශ්‍යපාය මුස්ලිම් ජනතාවට හිරේල කරපාය නැවත බලයට එන්න හදනවා ඒක වළක්වන්න ඕන. ඒක වළක්වන්න එක අපි හැමෝගෙම වගකීම. මේ ගත්තු ජයග්‍රහණ ආරක්ෂා කරන්න ඕන. සහන දෙන්න පටන් ගන්න තියෙන ව්‍යාපාර හොඳයි දැන් කාටවත් බාධාවක් නැහැ. මේක රකින්න නම් අපි අනිවාර්යයෙන්ම මාළිමාව ශක්තිමත් කරන්න ඕන. ඔබ කවුරුද දන්නවා ආණ්ඩුව ජනාධිපති මාළිමාවේ ආණ්ඩුව මාළිමාව තියෙද්දී පළාත් පාලන ආයතනයක් වෙන පැත්තකට ගිහලා වැඩක් නැහැ. රට හදනවා නම් අපිට මේ තුනම එකට තියෙන්න ඕන. ජනාධිපති පාර්ලිමේන්තුව මේ පුංචි ආණ්ඩුව හරියට තියෙන්න ඕන. මේක ලොකු වැඩක් කරන්න පුළුවන්. ආණ්ඩුව අපේ ආණ්ඩුව අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. බිලියන ගණනක් වෙන් කරලා තියෙන මේ ප්‍රදේශ සංවර්ධනය කරා. හැබැයි පාර්ලිමේන්තුවෙන් එක මුදල් වෙන් කරාට ඒවා බිමේ වියදම් කරලා වැඩ කරන්න වෙන්නේ ප්‍රාදේශීය සභාවට. බෝපේ පොත්වල ප්‍රාදේශීය සභාව මාළිමාව දිනුවක් තමයි සල්ලි ටික හරියට කළමනාකරණය කරලා හොරකම් වංචා දූෂණ නවත්තලා කරන්න පුළුවන්කම තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ උඩ ආණ්ඩුව වංචා දූෂණ නැති ආණ්ඩුවක් හදුවා වගේම පුංචි ආණ්ඩුවක් අපි හදන්න ඕනේ. ඒ වගේ වංචා දූෂණ නැති පුංචි ආණ්ඩුවකට අපිට ඕන හදන්න පුළුවන් මාළිමාවට විතරයි. අපි සෞදුම් පිළිගන්න. සබේ වැඩ කරන්න මොකද? ඔය මේ හොර ගුහාවල් ලොකු කවුද දන්න? හොර ගුහාවල් මේවා ඇත්තකට කොන්ත්‍රාත් සභාව. කොන්ත්‍රාත්මක් තමයි සම්පූර්ණයෙන් දෙන්නේ. බෝක්කු හදුවත් කොන්ත්‍රාත්, පාර හදුවත් කොන්ත්‍රාත්, කාපට් දැම්මොත් කොන්ත්‍රාත්, ගල්ලල්ලුවොත් කොන්ත්‍රාත් කවුද කොන්ත්‍රාත් කරේ? සභාපති කොන්ත්‍රාත් ගන්න. සභාපතිගේ මල්ලි ගන්න ඕම තමයි තියෙන්නේ. හොරකම් කරේ එකතු වෙලා පවුල පිටින් දාර ඉන්නේ නේද? උතුරුමැද පළාතේ හිටු මහාමති මහජන මුදල් වංචා කරලා අවුරුදු 16කට හිරේ. තනියමද? නෑනත් එක්ක. එහෙම තමයි. එයා මහමතුනාම නෑනව ගත්තා ලේකම්කමට. නෑන මස්සන එකතුලා හොරකම් කරා. අපේ ආණ්ඩුවව නඩුව ඇව්වා, නඩුව පුණා දඬුවම් කරා. දැන් දෙන්න හිරේකට. ඒකට හොරකම් කරන එකට හිරෙත් තින්න ඕනේ. එහෙම තමයි. කාටවත් සමාවක් නැහැ. මේ සභාවත් එහෙම තමයි. මේවත් හොරකම් ගොඩක් කරලා තියෙනවා. වංචා තියෙනවා. බෝක්කුවෙන් පාර්ලිමේන්තු ගසා කාපු සභාව මේ හැම සභාවක් වෙනස් කරලා
මහජන මුදල් වටිනාකම රැකලා ස්වේච්ඡාවෙන් වැඩ කරන සභාවට මේකවත් දෙන්නවා. ඒකයි හිතලා බලනකො සෞදුරු මෙහෙම. ප්‍රාදේශ සභාවක සභාපති කෙනෙකුට මාසෙට දීමනාවක් හම්බ වෙනවා. කීයක්ද? රුපියල් 25000යි. සභාපතිට හම්බ වෙන දීමනාව මාසෙට රුපියල් 25000යි. 25000කින් මාසෙ ජීවත් වෙන්න පුළුවන්ද? ජීවත් වෙන්න බෑ. අඩු ගානේ අපිට ඒකට 50ක් 60ක් වුණා ජීවත්. එතකොට සභාපතිට හම්බෙන්නේ 25000යිනේ. සභාපති මේ රුපියල් 25000 දීමනාව සත පහක්වත් වේදම් කරන්තු එකතු කරොත් අවුරුද්දක් තිස්සේ ලක්ෂ 3යි. ලක්ෂ 3යි අවුරුද්ද. අවුරුදු 4 සභාවෙන් ඉල කාලේ. අවුරුදු 4 මේ පඩි එකතු කරලා කීයද හම්බෙන්නේ? 3 4 12යි ලක්ෂ 12යි. ඒ කියන්නේ සභාපතිවරයෙක් තමන්ගේ දීමනාව සත පහක්වත් වේදම් නොකර අවුරුදු 4 මේ ඉතුරු කරගත්තොත් එහෙම ලක්ෂ 12යි ඉතුරුයි. හැබැයි අපේ සමහර සභාපතිලා කොහොම සභාවේ ඉල කාලේ අවසන් වල සභාපති හොඳට කාලා බිලා ගෙවල් දොර හදලා ඉඩමක් කරන් හෝටලෙකුත් හදාලා. පාට බස් දෙකක් දාලා. නැත්නම් තේ ඉඩමක් කරගෙන රබර් ඉඩමක් කරගෙන කොහෙද සල්ලි? අර 25000 පුළුවන්. නෑ මහජන මුදල් හොරකම් කරන්නේ. එසා එක වෙනස් කරලා අපි මහජන මුදල් හොරා කරන ආණ්ඩුවක් වෙනුවට අපි හදන්න මොකද්ද? මහජන මුදල් වලට වග කියලා එක ජනතාවගේ සේවයට යොදන ආණ්ඩුවක් අපට ඕන. අපි ආණ්ඩුව පටන් ගත්ත ව්‍යාපෘති ගොඩක් තියෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය. අපිට ඉතාමත් ලස්සන රටක් ඕන. පිරිසිදු රටක් ඕන. මේ ප්‍රදේශවල කානු පද්ධති සුද්ධ කරලා, බෝක්කු ටික හදලා, පාවල් ටික හදලා අපි හැමෝටම කුණු කසල අයින් කරලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් පිරිසිදු රටක් අපි හදන්න ඕන. ඒකට මේ සභාවේ මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. අපි අපේ ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම ව්‍යාපෘතියක් අපිට තියෙනවා. ගම්වල ජනතාවගේ දුප්පත්කම නැති කරන්න ස්වයං රැකියාව ගේන්න ඕන, රැකියාව දෙන්න ඕන. ඒක ලොකු කාර්යයක් තියෙන්නේ ප්‍රාදේශ සභාවට එන ප්‍රාදේශ සභාවේ බලය අපිට තියෙන්න ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ මොකද මේ සභාවේ බලය මාලිමාව ගන්න එක වැදගත්කමක් තියෙනවා. බිම්මට්ට මේ හදා ගන්න මේක අත්‍යවශ්‍යයි. ඒ නිසා හතුරු කියන හතුරන් හදන හතුරු විසින් නිර්මාණය කරන ප්‍රවෘත්ති වලට රැවටෙන්න බෑ කියලා අපි ඉල්ලනවා. විශේෂයෙන් මුස්ලිම් ජනයාට කියන්නේ විටින් විට බොරු ප්‍රවෘත්ති හදනවා ඒගොල්ලෝ. බොරු ප්‍රවෘත්ති හදලා ඒව ඔබ අතර බෙදා හරිනවා. හැබැයි ඔබට අවබෝධයක් තියෙනවා මාලිමාවේ ආණ්ඩුව පිළිබඳව. මාලිමාවේ ආණ්ඩුව කියලා කියන්නේ මොකද? ಜಾති ભેද නැති ආණ්ඩුව. ලංකාවේ මෙතෙක් බිහිවෙච්ච ಜಾති ભેද නැති හැමෝටම සමානව සලකන එකම ආණ්ඩුව තමයි මාලිමාවේ ආණ්ඩුව. අපිට ඔක්කොම අපේ සහෝදරවරු. ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. අපි ඔක්කොම ඔයගොල්ලෝ අපි ඔක්කොම එකම සහෝදර සහෝදරියෝ. මේ ආණ්ඩුවක් අපි හදලා තියෙන්නේ. ඊට පස්සේ කිසි කෙනෙකුට කාගෙන්වත් කරදරයක් සිද්ධ වෙන්න බෑ. රටේ කලබල වෙන්න බෑ. ප්‍රචණ්ඩ කාර්යසිය සිද්ධ වෙන්න බෑ. අපි ඒක පාලනය කරන්න ඕනේ. එසා ඒ අපි හදාගත්තු වෙනස අපි රකින්න ඕන. ඔබට ඔබේ ව්‍යාපාර හොඳින් කරගෙන පුළුවන් වටපිටාවක් හැදෙන්න ඕන. දැන් ව්‍යාපාරික මාතෘකෙන් කවුරුරි කප්පන් ඉල්ලන්නේ නේද? දේශපාලකයෝ. අරකට මෙච්චරෝන මේකට මෙච්චරෝන කියලා ඉල්ලන්නේ නේද? ඉස්සර ඉල්ලුවා හොඳේ මතක තියාගන්න. ඉස්සර ඉල්ලුවා. දේශපාලකයෝ උත්සව දීපේ කොහොමද? ඇවිල්ලා ව්‍යාපාරිකයට කියන මට අර කෙවන්න මේ කෙවන්න කියලා ව්‍යාපාර වලින් කප්පන් ගත්තේ ඒ කාලේ. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් කිසි മന്ത്രി කෙනෙක් ඕගොල්ලෝ ගාවට එන්නේ නැහැ කප්පන් ඉල්ලන්න. අපි වෙනසක් කරලා තියෙනවා. අපිට නීතිය අපි වෙනස් කරලා තියෙනවා. ඉස්සර නීතිය හැමෝටම සමානව තිබුණේ නැහැ. පොඩි මිනිහට එක නීතියක් ලොකු වෙනට තව නීතියක් තිබ්බේ. ඉස්සර කතාවක් තිබ්බා අපේ රටේ කලින් තිබිච්ච නීතිය මකුළු දෙලක් වගේ කියලා. මකුළු දෙලට පොඩි සත්තු පැටලෙන ලොකු සත්තු කඩාගෙන යනවා. මකුළු දෙලට පොඩි සත්තු පැටලෙනවා ලොකු සත්තු දෙල කඩාගෙන යනවා. අපේ නීතියත් එහෙම තිබ්බේ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් නීතිය කාටවත් එකයි. දැන් නීතිය ගමේ කෙනාටත් එකයි, පොලිස්පතිටත් එකයි. එහෙමද නැද්ද? එහෙමයි. ලංකාවේ පොලිස්පතිව උසාවියට ගියලා රක්ෂිත බන්ධනාගාර කරන්න පුළුවන් වෙනවද මාලිමා ආණ්ඩුවක් තිබුණ නැත්තම්? නෑ. එහෙනම් තාමත් දේශබන්දු පොලිස්පති අපේ රටේ. සවරද්දක් කරාම අර වෙලිමඩ වෙඩිදිබ කේස් එකනේ. වැරද්දක් කරාම වැරද්ද හොයලා උසාවියට ගිහිල්ලා නේද? උසාවියට ගෙනල්ලා රක්ෂිත බන්ධනාගාර කරන්න පුළුවන් හැයියක් ආවා. අපේ රටේ අපේ ආණ්ඩුව හදපු නිසා නීතිය දැන් ගමේ කෙනාටත් එකයි පොලිස්පතිටත් එකයි කියලා අපි ඔප්පු කරලා තියෙනවා. ඊට පස්සේ අපරාධකාරව වුණ පටන් ගන්න තියෙනවා. අපරාධකාරයන් නඩු පවරන පටන් ගන්න තියෙනවා. දැන් අපි යෝගිත රාජපක්ෂට නඩු පවරලා තියෙන්නේ මහජන මුදල් හොරගම් කිරීමට. ඊට පස්සේ නාමල් රාජපක්ෂ නඩු පවරුවා. ඒසියා චර්තනවත් තියෙනවා. ඒක නම් දුකයි කරන්න දැක් නැති මුණුදුරාල සතම ආච්චිට නඩු වැටෙන්නේ. අපිට ගම් දැක් නැහැනේ. එහෙම තියෙනවා. හැම ගන්න නඩු පවරලා තියෙනවා. चामड़ संपर्क रिमांड लेकिन माध्यम आस्तिकल अहमद की तो इतने जनाब देखो ने अभी काटा भी थी खाई
ඒ නිසා අපි කියන්නේ මෙන්න මේ හදාගත්තු වෙනස්කම් ටික ශක්තිමත් කරගෙන යන්න ඕන ඉස්සරහට. කාටත් නීතියකට ක්‍රියාත්මක වෙන්න, වංචා දූෂණ නැති පාලනයක් තියෙන, පගාවිල් නැති ඇමතිවරු ඉන්න, බලපෑම් කරන්න නැති ආණ්ඩුවක් තියෙන, ඔබේ ජීවිතයට ඉගෙන කරන්න නැති දේශපාලනයක් තියෙන සමාජයක් අපි හදමින් යනවා. අන්‍ය සමාජය තව ශක්තිමත් කරගන්න ඕන නිසා ඒ කරන්න මොකද වෙනව කමිටු මාල්‍යමය දැක්ෂක්වත් අපි සාදරේ සෞදෝනි අවසාන වශයෙන් ගත්තොත් අපිට ගොඩක් කතාවක් දෙයක් නැහැ. අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ. මේ ජයග්‍රහණය කිසිවෙකුට ආපහුවරන් දෙන්න එපා. න්‍යායකම් නිසා, යාළුකම් නිසා, ගමේකම් නිසා, අපේකම් නිසා මේ ජයග්‍රහණ ආපහුවරන් දෙන්න එපා. අපි ගත්ත ජයග්‍රහණය අපි ඉස්සරහට අරගෙන යන්න ඕන. ගිහිල්ලා අපි හැමෝම මීට වඩා හොඳ රටක් හදන්න ඕන. ඒකට දායක වෙන්න ඕන. නිසා ජනාධිපතිවරුන්ගේ අපිට ඡන්දෙ දුන්නා වගේම මහාමැතිවරණයේ 60 පැනල අපිට ඡන්ද දුන්නා වගේම මේ පළාත් පාර්ලිමේන්තුවේදී අපි මේ බෝපි පොතේ ප්‍රසභාව 70% වෙනපු දෙවන්ත සංඝ පුසදෙක ජයග්‍රහණය කරමු. අන කොට්ටාසයක්ම මාලිමාව දිනවල මේ කොට්ටාසලා අපි මුස්ලිම් සහෝදරු අපි සිංහල සහෝදරු ජයග්‍රහණය කරවලා මේ සභාවේ බලය අපි මාලිමාවට අරගෙන මාලිමාවේ රට හදන දේශපාලන ගමනට ගම හදන ගමනත් එකතු කරගමු. ගමේ බලයත් එකතු කරගමු කියන ඉල්ලීම කරමින් අපි හැමදෙනාම එකතු වෙලා සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව අපි එකතු වෙලා මේ මාස හැරෙන්ද ඡන්ද පොරට ගිහිල්ලා මාලිමාවට ඡන්ද දීලා හැම කොට්ටාසයක් මේ සභාවේ මාලිමාවේ ජයග්‍රහණය තහවුරු කරන්න අපි ලෑස්ති නිසා මේ ජයග්‍රහණයට අපි හැමෝම එකතු වෙනවා කියන අදිස්ථාන සහිතව මේ ජයග්‍රහණයට අපි එකතු වෙමු. අනේ සඳහා වන්දනාවට ආරාධනා කරමින් මම විසම ගන්නවා. හැමදෙනාටම ජය වේවා. මාලිමාවට ජය වේවා. ජාති ජනබල ජය වේවා. ඔබට ජය වේවා. ජාති සංග්‍රහය ජය වේවා. කොහොමද